ආවා රොලව සෝයි මාමලා ගෙදර. අද එයාලා ගෙදර මේ බණ කුරි දාන පිටියා කියලා ආරාධනා කරලා තිබුණා යහන්තා. Verso bopal diri akan? Rasa ni tu. Oh, buat ada. Oh, pinya. Santos. Oh, mana? Ah, mana kaya. මේ මේ මං ගියාම අතෙන්ටත් එකක් දාන්න. මේ අර අඹ අත්තට. කොළ අතයි. Ini kita gimbal ni. Ampi buddhang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Good morning. අද රොලව අපි ඉන්න දෙවනි දවස ඊයේ තමයි මේ දැන් අපි මෙහි ආවේ ඊයේ තමයි සෝමි මාමාගේ උපන්දිනේ උපන්දිනේට කේක් එකක් එහෙම කැපුවා ඊට පස්සේ බණක් තිබුණා දැන් අද උදේ දානේ අරගෙන ඇවිල්ලා ඉන්නේ යාළගේ පන්සලට මේ ඇවිල්ලා ගණේ වැව රජමහා විහාරේ දැන් පන්සලේ ඉන්නේ බලමු අද දැන් දවල් වෙලා දවල් ආයේ ගෙදර දාන්නේ තියෙනවා ඊට පස්සේ ගම වටේ ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා Itu mana sih ini? Muda wihara kan? Buru ni ba?
දැන් ඉන්නේ නොලව වැවේ. උදේ දානි පූජා කරලා ටිකක් මේ ඕන මමලා ගෙදරට යන්න නැතුව ආවා පොඩ්ඩක් වැව බලන්න කියලා. ලස්සනයි ඉතින්. මේ කොහොම ගහක අත්තක් උඩ. බලන්න වෙනවා ඉතින්. අපි දැන් තමා දානි දීලා ඉවිල්ලා මේ උදේට කන්න පටන් ගත්තේ මේ මම නම් පාන් ගන්නේ සංජු නෝනා ගන්නේ ඉන්දියා මල්ලි වියාප්ප පරිප්පු දිනනවා අක්කොල දිනනවා මේ නිවසේ ගෘහාධිපති තුමන් ඇතුළු සියලුම පවුලේ ඥාති හිතයිසි. ඉතින් සදාවන්ත පින්නතුනි සියලු දෙනාම ගෞරවයෙන් යුතුව සාදුකාරයක් දීලා පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. අපි දැන් මේ කනවා ඕක ගන්න මොන කෑම අවුලන්නේ රහයි ඒ දුමුරු පාට මොනවද? ආ ඔව් අපි නැග්ගා. ඔයා එන්න දැන්. මේ මම හිතන්නේ මේක තමයි මේ සෝමාවගේ ඉල වස්ත. අයියේ ඉල කියලා මේ අපි එයා බාරුව. මේ වස්ත දාලා තියෙන්නේ. මේ ඊට කලින් පැලකට ඇවිල්ලා ඕන ඇවිල්ලානේ පළවෙනි පාර මං ආපු. අපි මේ පැලේ තමයි ඊට කලින් අපි පෙසක් කොයි දාසේ ඇවිදilla නැග්ගා. ඊට පස්සේ මේ දැන් දෙවෙනි පාර මම ඉන්නේ. ඕන්න කොහොම හරි කියලා පැලට නැගගත්තා. මේ තමයි ඉතින් මේ සෝමි මාමගේ පැල.
මොනර කෑ ගහනවා වෙනවනේ. මේක හදලා තියෙන්නේ මේ මී ගහක් උඩ. තාත්තේ හැමත් වෙනවා ඒක කෑ තියෙන්නේ. තාත්තා එහෙම වෙනවා අම්මත් වෙනවා. නිවල් මාම ඒ කට්ටිය වෙනවා. ඔන්න ඉතින් පැලේ ඉඳන් ආවා අපි ලයිව් එක Facebook ලයිව් එක සංජුලගේ ප්‍රොෆයිල් එකේ. දැන් මේ මෙච්චර ඉතින් ලයිව් එකට රිප්ලයි කර තමයි හිටියේ. දැන් හදන්නේ ඉතින් පැලෙන් බහින්න. බලාගෙන ඔල්ලි. මේ මම ඉරප්පේ පල්ලයට දානවා මම බහින්නේ නා. පැලෙන් බැලලා කොහොම හරි ආවා රේල් පාර ගාවට රේල් ගේට් එක. අපි දැන් වැවේ අර පැත්තේ හිටියේ අර පැල තිබුණේ. පැලේ ඉඳන් අනිත් මේ කෙළවරෙන් ඔහොම පාර දිගේ දිගටම ඇවිදිලා ආයෙ ගොඩ වුණා දැන් මේ වැය කන්දට. වැය කන්ද දිගේ දැන් ඔහොම දිගටම ගියායින් පස්සේ තමයි දකුණට හැරෙන්නලා තෝමලගේ ගෙදරට යන්නේ. ඉතින් දැන් මේ වැය කන්ද දිගේ ඇවිදන් යන ගම වැවේ කෙළවරට ආවා. දැන් තව භාගයේ යන්න තියෙනවා. යව්. කොට්ටන් ගෙඩියක් හම්බුණා මේ තලන්න කියලා. පොඩි කාලේ ගියාට පස්සේ මේ කන්නේ. හයි. කන්න වලියා කොටක්. මොනවාරි දැන් වැව වටේම අපි රවුම ගිහිල්ලා ඉවරයි. ආය අපි හිටපු තැනට ආවා. දැන් යන්නේ නාන්න. මල්ලි අපි මේ රොලව වැව ගාවට දාන්න. කීයද හයර් එක? වැවේ කොතෙන්ද යන්නේ? වැවේ යන්නේ මැද්දට යනවා. පතුලට ගන්න පුළුවන් නෑ යා. වැව මැද්දට යනවා. නාන්න යන්නේ දැන්. රොලව වැවට හැදිරි නාන්න. අද තමා පියදුළු. අපි අද නෙළුම් කොලේ බත් කරනවා. කොළු කොළු වල බත් යදාගෙන ඉවරලා කට්ටියට වෙන්නන්නේ. ඔයත් එන්නේ? ඔයත් ගන්න. අපිට කියා දෙන්න කන ඇටි ඈ. කන පිට මුසන්න. ඒක අපි දන්නේ නැහැ. ඔය මාමගේ බයිසිකලේ කඩන්නේ මේ අඩේ නෝ. අද ඉරිදා පටන් ගත්තාම ඊළඟ ඉරිදා වෙනකොට මේ දවස් 8යි. 7ක් නෙවෙයි. එතකොට මේ ඉරිදා ඉඳලා ඊළඟ සෙනසුරාදා වෙනකොට තමයි දවස් 7 වෙන්නේ. තේරෙනවද කියන්නේ? ඉරිදා කියමුකෝ. ඉරිදා සවුන්ද අගොල්ලෝ බዛ බර්න සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 7න් නෙවෙයි. එයාගේ මේ ඒ දිනේ කියන්නේ තමයි 60 මේ උපන් දිනේ උනාට 60 සම්පූර්ණ වෙන්නේ ඒක ඉස්සරදා. ඔයාලි විස්තර කරන්න ඉතින් ඔබ මේ මොනවද කියලා ලෝක කොපියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ රුපියල් 2 කොලේ මේක ඇවිල්ලා රොණී දමල් 70 කීයද 77න් පස්සේ වෙන්නේ 77 වෙන්නේ රොණී දමල් 70 කීයද මම ඔයාලා කාගෙන අපේ නෙමෙයි මෙහි එකක් මේ පුතා එක. ඔයාලා දිනා මේක 77 77 අවුරුදු 49ක් ශ්‍රී ලංකාවේ රුපියල් 20ක්
85 එක. කන්නාඩි මේක න රුපියල් 50. මේක මේක තව අවලංගු නැහැ නේ. මේක තාම පාවිච්චි කරන්නේ. කක්කත් අවලංගුනේ මේවා දැන් පාවිච්චි කරන්නේ නේ. ඒවත් වලංගුයි වලංගුයිද? අවලංගු කරලා නේ මේ රුපියල් 50 කොලයක් විතර දැන් අවලංගු කරලා තියෙනවා මේක අවලංගු කරලා නේ. මේක තාම තියෙන්නේ. මේක තව තියෙනවා රුපියල් 50 කොලයක් අවලංගු කරුවා කවුද ජන අගමැතිවරේ මේ දෙකේ කොලේ රුපියල් දෙකේ කොලේ එන්නම් පෙරේරා මේක 77 ඉස්සෙල්ලා එන්නම් පෙරේරා 74 74 මේක රොනීද මේ යාපහුව සිංහ යාපව සිංහ 10 කොලේ හිටියා නේද? මේක රොනීද මල් මේක 10 කොලේ මේ හොනවතකයි මේ කවුද ඉන්නේ මේ කියන්න බලන්න කවුද කියලා රුපියල් 5 කොලේ කවුද වික්ටර් නේද? ඔය මොන නර්තන ශිල්පී කවුද නර්තන ශිල්පියා නම මතක් වෙන්නේ මේ නම ගහලා තියෙනවා මොන ගුරාද මේ 2004 කන්නේ. අර මේ නටනවා නොවේ ඉහෙරු දෙපාවෙ වුණා එහෙම මතක නේ ඔය ගහලා තියෙනවා ගහලා නෑනේ කොහේ හරි ගහලා තියෙනවා නිත්‍යවල ගුණය තිත්තවෙල ගුණය තිත්තර ගුණයා කරුණා ඔය මේ රුපියල් 10යි මේ කොයි කාලේ? මේක 1979 මේ සීය දැකලා තියෙන්නේ ඕක දෙකක් තියෙනවා. ඕක මංගා තියෙනවා. මේක තමයි නෑ මේක අවලංගු නෑ මේ 100 මේ 50 මේ 50 දෙකක්. ඒක දෙක නේ මේක පොළොන්නරුවේ තියෙනවා නේ පොළොන්නරුවේ ඉතින් ලංකා දිලා විහාරි ඔය 2009 මේ දැන් දෙන්නෙලි කරනවා නේද? 5000 විතර දෙනවා. 3000 විතර. රුපියල් 10 මේක තාම වලංගු මේ රුපියල් 20 මේ 20 තාම වලංගු කැස්ස කපලා යන්නේ කැස්ස ඒක වන්නේ රුපියල් 100 මේක තාම වලංගු මේ රුපියල් 100 මේ අලුතින් ආවෙකින් මේ 2000 තාම වලංගුයි නේද ඔය ඔක්කොම වලංගු එකක්වත් එහෙනම් වටනා ඉතින් පරණ සල්ලි වල හරි දිවල් බලන්නේ නැහැ හරි නෑනේ පෙන්නන්නේ ජයන්තියට ගහපු එක පියා පහක් මේ 10යි නොවැද්දි ජාතින්ගේ සම්මේලනේ මේක මගේ දෙන්නේ. රුපියල් 10 හතරස් ජානි වාස ජාතික නිවාස මේක සමරකාසිය බණ්ඩාරනගර සම්බන්ධ ශාලාව මේ රුපියල් 2 පියල් දෙක දිස්ත්‍රික් කාසිය කියන ඔක්කොම මේ 7 රුපියල් කොහෙද පෙන්නන්නේ නේ 750 නම් අර මම යංග රුපියල් කොහෙද පෙන්නන්නේ 20 අලුත් එක. රුපියල් 20 කාසිය ඉස්සේ කාසිය තුනක් ඇති එයාට යන්න ඉන්න බෑලු මේ තේබුම් ඈ බොම් තේ නංගි එන්න තේබුම් නංගි ඉස්සේ කාසිය අනිත් උස්සර ගන්න කරලා 20 කාසිය තිබ්බා එකක් නෙමෙයි තුනක් තිබ්බා තුනක් තිබ්බා කැම්පස් එක තියෙනවා එකක මහ බැංකුව තිබ්බා එකක මේ දෙකේ ඒක මන් තියන්නේ කියන්නකො මොකද කියලා මං කී තඩකල් දිලාන වඩ බෑ පුංජා කය කියන්නේ ඒක නිල් පාටක වෙන්නේ දැන් අර ගුරු පාටේ මේක දන්නේ ඉතින් දානේ. මේ සව් අන්න මේ එකක් තියයි. මේක 20 කාසිය අනිත් එක්ක
ඊළඟ මට මේකක්ම කරන්න කරදන්නේ. වැලි ඒක තලක තමයි ලොකු වැඩි. මේ වැලි තලක පොඩි වෙලා. නෝ ලොකු වැඩි. ආපන්නේ. අනේ තියන්නකෝ වහීවට අහන්නේ නැහැ නේ රෑවෙනකන් දඟලලා. ඔය නිදි මාර්ගලා යන්නත් උනේ නැහැ බයිසිකලේ. කියනද යහන්නේ නැහැ. මේ පැත්තේ හරි මේ පැත්තේ මේක තියා ගන්නකෝ නම් ඒකට. දැන් මේවා කියලා. මේ මෙතන තිබුණා. ඒක කෝපි. ඒක මොකද තියෙන්නේ සිතුන? කළු පාට කෝප්පෙට උණු වතුර දාපුවම තනිකර කළු පාට තියෙන. දෙවෙනි දවසට කී අනිත් තමයි ඉන්නේ වැඩ උදේ. අනිත් උදේ. මේ ඊයේ එකේ මේ කේක් සුදු කිව්වා. ටැංකිය උඩින් ගත්තා. අදල් කනවා මේ. ඒක කියන්නේ රජ්ජේ ලැජ්ජා. කේක් නේ. ලොකු අම්මා කෙනෙක් ඉන්නවා ලොකු අම්මා හරි කලාවට හරි දක්ෂයි. ඒ කියන්නේ කලාව ඒක කඩුවක් වේලා තියෙනවා මේ ජනවාරි පෙබරවාරි කියන මාස 12ම ඒ පිට කරලා නෙමෙයි නිකන් රසාවට වියලා තියෙන්නේ. පෙදුරේ. කඩුවම වියලා තියෙන්නේ. ඒ වගේ කලාපති තියෙනවා. නියලා කීරුවේ සම්මුවේ රේඩියෝ එකේ ගුවන් විදුලියේ ඒ කාලේ වයර්ලස් නේ. රේඩියෝ වයර්ලස්. ඔව් වයර්ලස් කියන්නේ වයර්ලස් කාලේ මේ බනහා ළමයින්ට කන්න දීලා ළමයි බුදි කරවලා තමයි හොබි එකක් වශයෙන් තමයි පෙදුරු කියන්නේ. මේ ළඟද ගෙවල්? ළඟ ගෙවල්. මේ ගමේ යමු ගිහලා බලමු ඉතින් මේ ගමේ දැන් තමයි ඉතින් ඕන් තෝයි මාවට ඉස්පාසුවක් හම්බ වුණේ මේ දවස් දෙකේම දැන් ඊයේ අර බණ තිබුණා. අද දවල් දාහේ තිබුණා. එහෙම තමයි දැන් තමයි පොඩ්ඩක් ඇවිදින්න කියලා එයාලගේ ගම බලන්න එළියට ආවේ. අවුරුදු 7කට 8ක් පුළා. ඔව් එතන උපරිම හැම කට්ටයක් ඉන්නේ. يعني අඩුවක් නේද මිනිහගේ මේ ජීවිතේ මිනින්න පුළුවන් මේ දවස් දෙක තුනක කොපෙකම ඉන්නේ. ඒකත් ලොකු දෙයක් නේ. ඒ වගේම ලොකු වේදනාවක් තිබුණා මට මේක කරගන්න බැරි ඒක. ඔව් නෑ කියන්නේ. ඒතකොට හොඳට ඒ දේ වුණානේ. මේ තමයි ඒක. අයියා අක්කා ටීවී බාත්රූම් එකේ. ආවේ විශේෂ කාරණාවක්. මොකද්ද? අනිත් කොහොම විය පුතගින් ඒක බලන්න කියලා ආවා. ඉඳුරට ගන්නවද? ඉන්නද මොකද? මේ වෙනවල මේ එළවල. මී නෑ මාංගලක් දැම්මා. ඈ මාංගලක් දැම්මා. මේකදී මාගද? නෑ මාංගලක් තියෙනවා මාංගලක් මිනිස්සු එළුවෙක් මොකද කියලා අහන්නේ. ගේන්න තියෙනවා. තියෙනවා. මේක නම මේ ලොකු අම්මගේ නම ලියලා තියෙනවා. මුතු මැනිකා. මුතුමැණිකා කියලා. අරලියමල. අලලියමල. ඕ කූඹි. ඔව් අත අපරින් මුයන්නේ මෙතන මුයන්නේ මේ මුතු තු මැනිකා. ඕක මොකද්ද බලන්න මල. ඒක දුන්නා හොඳයි කාලා නෑනේ. කාලා තනිකර පන්. මේ විනෝදයට කරපු දේවල්. ව්‍යාපාරයක් වශයෙන් කරලා නෙමෙයි මේ ගමේ ගෙදර සියලුම වැඩ කරලා ඉවර වෙලා වයර්ලස් එකේ බන යන ගමන් බන තමයි මේක වියන්නේ. රේඩියෝ වයර්ලස්. වයර්ලස්. ඔයාගේ අම්මා? නෑ නෑ මෙයාගේ අම්මා. අපි මේ නෑ. බලන්න ඔයාගේ නෙන්නම්. මේ වගේ තියෙන කවුදක වටිනාකම නේ. ඉලක්කම් තියෙන. ඉලක්කම්. මේ ප්‍රින්ට් කරලා වගේ නෙමෙයි තියෙන්නේ මේ වියලමයි. ඒක ඉලක්කනේ. ඒක ඉලක්කම්. මේ බලන්නකො බොහොම තුනීවට වියලා තියෙන හැටි. නේද? මේ තියෙන ඉලක්කම් 100ට නිකන් තියෙනවා. මේ දෙක දෙක.
දැන් ඕක දැකලා ඒ දැන් මෙහෙ ගෙදර හොයාගෙන මිනිස්සු. යන්න බා කවුරුත් නැහැ. ඒක නමක් නෑ. නෑ නිකන් මොස්තරයක් තියෙන්නේ. මොකක් හරි ලියලා තියෙනවද නෑ. ඒ මොස්තරයක් තියෙනවා. 1 2 3 4 එහෙම තියෙන්නේ. 7 8 9 ආයි 10 11 12 13 14 15 16 17 විදියට මේ ඔම කොටු ටිකේ විදියට වෙනවානේ. මේ බංගලා. ඒක රත් නෑ නේ. ආවලියම. ඒ සරලිය මල්ල. අර නියම. වාක්කේ ඉපදිවත් තිබ්බයි නේ. මේ තියෙන්නේ මේ ඒක තමයි මාස 12 නේ. ජනවාරි 12 මාස. ඔව් ඒක පිටින් ඉන්නේ නෑ අකුලන් නෙවෙයි. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් අපි බලිතෝ කී කාලයක් මේක ලියන්න නැද්ද කියලා නේද කොරෝනා නගරගේ රජ්ජුරුවෝ ගෙවල් හැදුවා අර කී අරුන් අංගාවක් තිබ්බන මල්ලි. බක්කරි නැන්දම. ඒක තියෙනවද දැන් ඉහි තිබ්බන දවිය අහන්න බලන්න. ඒක මොකක්ද කියන්නේ? ඒක මොස්තර නේද මේක නම් අර පිටස කලාවේ තියෙනවා මේක නම ආයි තිබ්බ ගොම්මෝ ඉන්නවා. ඔච්චරද? ඔව් මේ පාරක් ගිරලා. බලන්නකෝ මේක වංකගිරි. මේක වංකගිරි. වංකගිරිය අපි ඉස්සර වංකගිරියට යනවා කියලා මේකේ ඇඟිල්ල අදිනවා. ඒක මේ මෙතන පටන් ගන්නවා. කොහොම බෝධිසත්වය වංකගිරිනේ ගිහින් කොහොම ගිහින් බුදුරජාණන් වහන්සේ මෙතන ඒ ආත්මික බෝධිසත්ව කාලේ. ඒ වංකගිරි තමයි යන්නේ. මේ එතන තියෙන්නේ. වංකගිරි නේද තමයි තපත් රැක්කේ. කොහොම එතන තමයි ජීවිතක ආය පිට පැත්ත. අර ළමයි දෙන්න දන් දෙන්නේ. ක්‍රිෂ්ණ ඉන්නේ ජාතිය. ඔය යන ඇතද? හරි. ඔය වංකගිරි යන්න බෑලු. එහෙම අඳින්නත් බෑලු. ඒක වැරදුනා. වැරදිනවා තමයි ඔක බෑ කරන්න. බෑ එහෙම බෑ. නෑ මෙතනින් මෙහෙම අතුලට යන්න තියෙන්නේ. මෙහෙම ගිහින් ඔය තියෙනවා. අගුලන්න දැන්. හරිද? ඈ හරිනේ ගිහින් උඩ මල්ලි අගුලන්න අනේ මල්ලි පින්සින් මල්ලි නැන්දයි. අපි උදේ බලන්න විදිය ගන්න. විදිය ගන්න කියනවා. මේ මොකද හරියන්නේ? ඒ මෝල් ගහ කළුවර ඕක මැදි කරලා හිර කරලා තිබ්බ. කලුවලියද? කරුවර හරිද? අපි කළු පාටින් අඳුරන්න බැරුව ඉති ෆොටෝ කලුවලියෙන් හදපු මූල් ගහ. වී කොටන්න මූල කැමති කරන්න වෙන්නේ. මේ මෙතෙන් කොහොමද? කොහේ නෑ කලින් පය කපලා දෙන්න. නැතුව මේ නෑ. කොහොම කන්නවද? මගේ නෑ නේද? කොහේ මම කොල කරගෙන. මේ අර මේ වෙවින් වල කඩාගත්ත කොල කොලේට දැන් කන්න හදන්නේ මේ එයාට මේ මට කලින් විදියටම තමයි විදාන්නේ මේ මෙයා නම ඉස්සර විදියට මේ පිඟානි කනවා මුතුන ප්‍රාථමික ජීවියම මට ඉන්නේ ඉස්සරහට කණේනවනේ මට මැල්ලුන් ටික දාන්න අච්චල් ගමට ඇති ඇති එදා දවසේ මගේ ගීතේ රස විඳපු මාත් එක්ක ඉඳපු මට වෝට් කරපු සියලු දෙනාටම හදවතින් ස්තුතිවන්ත වෙනවා.
යන්නේ පැලකට නගින්න රෑ අර දවල් නැග්ගා වගේ මරක්කිට මේ යද්දි අපිට වනාලියේ කම්බ වෙන්නත් ඉඩ තියෙනවා. ඔතන මල්ලි බලන්නට අතන තියෙන පැල අපි ওই පැල උඩද තමයි ඉන්න හදන්නේ. මේ කැකිරිද? මොකද වෙන්නේ? මේ පැත්තෙන් එන්නේ එහෙමත් එනවා. හරි පැලට නැග්ගා. වැඩිපුර ඉන්නේ අම්මා ගැත්ති දුක. ඉතින් අද අපි රෑ මේකේ තමයි ඉන්නේ. අපි දවල් නැග්ගා එහා පැත්තේ තියෙන පැලට. දැන් අද රෑ නැග්ගා මේ පැලට මේ පල්ලෙහා මොනවද මේ වග කරලා තියෙන්නේ මම? පැණි කොමඩු. පැණි කොමඩු. පැණි කොමඩු හේනක් තමයි ඉතින් අද මුර කරන්න තියෙන්නේ. අපි ලාම මේ පැලේ පතුල ලාම පතුල. ගොලෝ. ගොලෝ. ගොලෝ ලාම්පු. මේක තමයි මිසර මීයට හුළු. මේ ඒක ඉස්කෝලේ අර කළු රෑල්ලේ මේ කළු මදින්න ඉතින් ගේන්න ගියම මේක එදිවටකම් පත්තු කරලා තියෙනවා. තියෙනකොට සම්පූර්ණ මේක මේ කළු වෙලා බැඳිලා තියෙනවා. ඒක ඉතින් අරන් එන්ඩෝ කිරිත් එක්ක කලම් කරලා තමයි බෝඩ් බ්ලැක් බෝඩ් එකේ ගහන්නේ. පැලේ ලාම්පුව දැල්ලන්න යන්නේ. මේකට මොකද්ද කිව්වේ මේ ලාම්පුවට? ගෙඩි ගොලෝ ලාම්පු. ගොනෝ ලාම්පුව. ගොලෝ ගොලෝ. කද ගන්න. ලාම්පුව පැත්තු කරා එහෙනම් අර ඈතින් පේන්නේ ලයිට් පේලිය අලි සීමා. පෙලි සීමා. අලි එන්නේ උතින් කාලා ගියත් ඇතුළට එන්න බයයි. ලයිට් එක ගෙවල් නැද්ද? ඈ? එහෙම තියලා තියෙනවනේ. ගෙවල් කියන්නේ අපි ආවේ දැන්. අපි ආවේ දැන්. ආගේ අලි මෙතෙන් විතර යන්නේ. අලි මොකක් ගානේ ඇවිදිනවා. ඔය ඉතින් ඔය වැට ඔය තිබ්බාම ඔය වැට ගාවට ආවත් ඇතුළට එන්නේ. ඒ කියන්නේ උදර්න කරන්ට් එක තියෙනවා කියන්නේ. දැන් අලියට එච්චර මොලේ තියෙනවා. ඔව්. අර එල්ලෙන වටක් ගහපුවාම කොරනල දැන් කරනවා මේ ලොකු අත්තක් අරන් ගිහිල්ලා අත්ත මේ උත්සාහ කරලා යනවා. ඔව් මම දැක්ක වීඩියෝ එකක් දානවා අලිය ඇවිල්ලා කණුවට තියලා කකුල තියලා ඉතින් පාගනවා. පාගල. ඔය මෙතන පෑම අපි බලන්නේ. අයියා පාගල බිම නොයා කරලා තමයි එතනින් එන්නේ. මේ ළඟදී ඔය පාර දිගා වල් 3 දෙනේ මේ ගෙදර එක්කන අලිවැඩියක් ගහුවා. ගහපුවම මේ දෙන්නට මැද්දට වැටුණා. අර පිටිපස්සේ එක අපේ ගෙදර මැද්දෙන් ගියා මේ තමයි හිටියේ. අර පාර හරස් කරන ඉන්නා නේද කොහෙද අලියෙක් මේ දඬු කපන තන උන දඬු විකිලා බට දඬු කපන තන බට දඬු විකිලා වතුර බසින තන හොල්මන් කුරුල්ලා සිව්පද කියන්නට කවුරුත් වරෙල්ලා ඕන කියන්නේ අදපාට ඕනන්නේ අපුරු විපාත ඕන තමයි කියන්නේ. ඒකට කියන්නේ ගණේ වැව කියලා. මොකද ගණේ පන්සලත් එක්ක සම්බන්ධ වෙනවා කියන ගණේ වැව කියලා. ගණේ පුරාම දැන් මේ පොල්වල් කියලා තියෙනවා. පොල්වල් කියලා තියෙනවා. අපි දැන් ඉන්නේ ගණේ වැව ගාව. ගණේ වැවට උඩින් මේ ගිහිල්ලා බලමු. එතන මේ හැමදාම මෝල් මාල් කියලා තියා ලස්සනයි. කොහොමද තියෙන්නේ කියලා.
ඒක නියම අයියේ. ආවද ඒක? මේ මොන විතරද? බිත්තර. මේකේ කුළු දාන කීකිය දාන බිත්තර. ගණන් ගොම්බේනේ. කුකුල දාන විතරද? ඉතින් සොයි මමගේ මේ වෙඩින් ෆොටෝ එක කියලා කිව්වා මේකත් මේ වීඩියෝ එකට මම ඇඩ් කරනවා. මේ දැන් තමා මේ අද දැන් මෙහි අපි ඉන්න අන්තිම දවස අද අදින් අපි මෙහින් යනවා මේ වීඩියෝ එකේ ඉතින් අන්තිම කොටස තමයි මේ ඔයාලා බලන්නේ දැන් උදේට මෙහින් කනවා මේ සොයි මම විස්තර කරන්නකො මොනවද අර ඔයාගේ විස්තර හදලා තියෙනවා කියලා කිකිලියන්ගෙන් මොකක්ද කියන්නේ? අපි පැත්තේ කීලා බිත්තර වල තියෙන ප්‍රමාණය මේ බලපුවා. විතර තියෙනවා පපඩම් බිත්තර. මේ තියෙනවා මේකේ තියෙනවා මොනවද බලමු. මේද බෝන්ජි බෝන්චි දේවදානා කියනවා. මේක කාගෙත් ආහාරේ. සම්මූලේ. මේ ජීසුවන්ද බලන්නකෝ. මේ දෙයි දාන. සම්බෝල තියා පබඩම් තියෙනවා මේක මොනවද? මට අඳුරගන්න බැහැ. මාලි අම්මෝ කොත්තුර දැක්කා. හලෝ මේ. මේ මෙන්න ගමේ අච්චාරු. කාර්වනේ පෙන්නන්නේ? රැජ්ජහයිද? මේක තමයි අච්චාරු. මේකේ තියෙනවා මිරිස් තියෙනවා ලුණු කැරට් ගස්ලබු තියෙනවා. මාත්‍යට පෙන්නන්න. රස දැක්කේ සෝදාන බලන්න. ඔව් සුවඳයි හොඳයි සරු දාපු හැන්ද හොයන්න ඉන්නම්කෝ. ඊළඟ ඉතින් අපිත් දැන් කන්න පටන් ගමු මේ කියන්නේ මෙහිම කැමීසේ අදලා තියෙනවා දැක්කම ඉතින් කන්න තු ඉන්න බෑනේ දැන් මේ බඩගිනි අපි වෙලා ඔය ඉතලා තියෙන්නේ ඕ නෝමේ හමාරයි වීදුරු තමයි ඉතින් කන්නේ මේක දාගන්න මේ ඔයාලට නංගිලා අපි ආයා හොඳයි හොඳයි නංගිලා යන්නවා. අය මේ මෙයා ඕනේ ඉතල කොරකට දෙන්න. යන්න කැප්පේ. අපි යනවා. හොයාගෙන මෙන්නයි. නේද? කෙල්ලක් හොයාගෙන මෙන්න කිව්වා අය. නේද නංගි? දැන් කෙල්ලකෙන් හොයාගෙන අපිට කතා කරන්න. ඔයාලට පොඩ්ඩක් ගේම් සමරන්න නැති. ඒක උපන්දින ඔයාලට සමරන්න නැති. මේ විදිහට තමයි අපි මේකනේ හොයන්න ගමන ඉවර කරන්නේ කැතනමත් දැම්මනේ අනපා ඒක චිත්‍රපටියක් බයි නේ ඔයාලගේ මොකක්ද බැරියම තියෙනවද